ඉතින් කොහොමද ඔයාලට ගොඩ දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ දවස්වල මම මගේ ගෙවතුවකාව ආරම්භ කරලා තියෙනවා. ඉතින් තාම මේ පැල ඇට එහෙම හදාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ මිරිස් හදපු මේ දවස්වල අර අවුව වැඩි නිසා පොඩ්ඩක් මේ ගෙඩි හැදෙනවා අඩුයි. ඉතින් මම මේ අද ඉතින් ඉරිදා දවස. ඉතින් මම සඳුදා දවසට ටික ටික ලැහැස්ති වෙනවා. මම අද තමයි මාසෙටම බඩු ටික ගේන්න යන දවස. ඉතින් මම මුලින්ම මේ විදිහට බඩු ලිස්ට් එක එතකොට මේ මට ලේසි මොනවද ගෙදර ඉවර වෙලා තියෙන්නේ ඒව කියලා බලා ගන්න. ඉතින් මම මේ විදිහට තමයි බඩු ලිස්ට් එක මේ ලියාගන්නේ. මම මේ දෙපැත්තකින් ලියන්නේ මගේ ඒ කියන්නේ household item වෙනම ලියා ගන්නවා. ඒ කියන්නේ සබන් හඳුන්කුරු ඒවා. ඊට පස්සේ අනිත් කිරණ දේවල් මුලින්ම ලියා ගන්නවා. මොකද අපි තොග බඩු කඩේකට යන්නේ. ඒකේ කිරණ පැත්තක් වෙනම තියෙනවා. ඉතින් මම කිරණ බඩු ඉස්සෙල්ලාම අරගෙන තමයි තෝරගන්න තියෙන පැකට් බඩු ඒවා නම් මනම් ටික ගන්නෙ. එතකොට මේ ඉක්මනට shopping කරලා ඉවර කරගන්නත් පුළුවන්. නැත්තම් පැටලෙනවා. ඒ විදිහට තමයි මේ විදිහට පොතේ දෙපැත්ත ලියාගන්නේ. ඉතින් ඊට පස්සේ මම දවල් වරුවේ ඇඳුම් ටිකත් ඔක්කොම මහත්තයාගේ බබාගේ වැඩට අඳින ඒවයි මොන්ටිසෝරි අඳින ඒවයි මැදලා තියලා සතියේට මැති වෙන්න ඊට පස්සේ තමයි අපි දෙන්න ගියේ. ඉතින් ගොඩක් අය මගේ කලින් ග්‍රොසරි shopping වීඩියෝ එක මම දැම්මා 15000කින් මාසෙ වියදම් ටික කවර් කරගන්න පුළුවන් කියලා මම දාපු වීඩියෝ එකට කීප දෙනෙක්ම දාලා තුන 15000කින් කරගන්න බැහැ කියලා. ඉතින් මෙහිමයි ගොඩක් නගරබද ජීවත් වෙන කෙනෙක්ට නම් ඉතින් රුපියල් 15000කින් මාසෙ වියදම කවර් කරගන්න බැහැ. හැබැයි අපි ඉන්නේ ගොඩක් ගම්බද වෙන්න. ඉතින් මම කරන්නේ මාසෙටම අත්‍යවශ්‍යම දේවල් තමයි ඉස්සෙල්ලාම ගන්නෙ. මොකද බිස්කට් එකක් ගත්තත් එක පැකට් එකයි ගන්නෙ. එහෙම නැත්නම් මොනවා හරි ඔය හුලං විස්කෝතු අන්න ඒ වගේ දේවල් තමයි ගන්නෙ. මේ පැන්ටස් බිස්කට් ගන්නෙම නැහැ. මේ ඊට පස්සේ අපිට පොල් ටික ගෙදරින් හොයාගන්න පුළුවන්. ඒ වගේම එළවලු ගත්තත් අලලූණු ඒ ටික විතරයි අපි මාසෙටම ගන්නෙ. එළවලුත් ගන්නවා යම් ප්‍රමාණයක් සති දෙකට වගේ තමයි පොලේ යන්නේ. ඉතින් ගෙදර වටපිටාවෙන් එළවලු පලා වර්ග ඒවා හොයාගන්නත් පුළුවන්. ඊට පස්සේ කුඹුරු හාල් තියෙනකොට කුඹුරු වී ටික කොටලා ඉවරලා ගන්නවා. ඉතින් වෙන හාල් කිලෝ 15ක් විතර වගේ කඩිනුත් ගන්නවා. ඒ විදිහට තමයි ඉතින් මේ මම වියදම් කවර් කරගන්නේ. ඉතින් මට මේ වගේ බඩු ටික 15000කින් මට මාසෙට ගන්න පුළුවන්. ඉතින් මේ බඩු හැම එකෙම මං ආයි ගත්තොත් අනිවාර්යෙන් ගන්නේ තෙලුයි සීනි විතරයි. අනිත් බඩු එකක්වත් ආයි ගන්න නැහැ ඊළඟ මාසෙ වෙනකන්. මාසෙටම ඇති වෙන්න තමයි මම මේ ටික ගේන්නේ. ඒ වගේම බිස්කට් එහෙම ගොඩක් ගේන්නේ නැහැ කවදාවත්. එක බිස්කට් එකයි ගන්නෙ. කිරි පිටි එහෙම ගන්නෙත් නැහැ. හැබැයි මේ පාර මං පිටි පැකට් එකක් ගත්තා. ඒක ඩිස්කවුන්ට් එකක් ගිහින් තිබුණ නිසා මං ගත්තා. නැත්තම් අපි කැන්ද සව් ඒ වගේ තමයි මම දැන් හැමදාම උදේට හදාගෙන බොන්නේ. ඉතින් බබාලත් ඒවට දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අමතර විදිහට මම සමපෝෂ තමයි මේ පාර පැකට් දෙකක් ගත්තා. බබාලා කන්න ආස නිසා. ඊට පස්සේ මෙතන සැනිටරි නැප්කින්ස් ඊට පස්සේ පෙනඩෝල් සිරප් එකක් අනිවාර්යෙන් ගෙදරට තියෙන්න ඕනේ චුටි බබාලා ඉන්නකොට. ඉතින් ඒවා ඊට පස්සේ ලුණු ස්ලාන් ෂීට් පත්තර ඒ දේවලුත් එක්ක තමයි මේ පාර මම බඩු ටික ගත්තේ.
ඒ වගේම ඉන්දියාව පිටි පැකට් එකක් මම මාසෙට එකක් තමයි ගන්නෙ. ඒ වගේම ටූත් පේස්ට් ඒව නම් ඉතුරු වෙලා තිබුණා. හැබැයි මම ගත්තා. බාර් සබන් එකක් ඉතින් මං මාසෙට හැමදාම ගන්නවා. සන්ලයිට් උත් මේ පාර ගත්තා. මොකද මේ දවස්වල අපේ පැති වලට වතුර නැති නිසා ඉතින් වොෂින් මැෂින් එක පාවිච්චි කරන්න විදිහක් නැහැ. අපි ළඟ තියෙන දොරට ගිහිලා තමයි නාලා රෙදි හිම සෝදගෙන ඉන්නේ. ඉතින් සන්ලයිට් අනිවාර්යෙන් ඕනි රෙදි සෝදන්න. වොෂින් මැෂින් ලික්විඩ් එකකුත් ගත්තා. මොකද ඒකත් ඉවර වෙලා තිබුණ නිසා. ඉතින් අපිට තේ බොන්න අමතර කියලා ලොකුවට දෙයක් ගන්නෙ නැත්තේ එක හේතුවක් තමයි ගෙදර මම මොනවා හරි දෙයක් හදනවා හැමදාම නෙමේ. බිස්කට් නැති වුණ දවසට එහෙම නැත්නම් අපි මම වලට කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මම ඉතුරු වෙන බත් වේලනවා. එතකොට ඒ වේලලා කුඩු කරලා ඒවෙන් ගුලි හදන්නත් පුළුවන්. තේ බොන වෙලාවට එහෙම හදලා කරලා තමයි ගන්නෙ. මම ඔයාලට මේ පාර බිල් එකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ බිල් එක. ඉතින් මේකේ බලන්න 16,039 බිල් එක තියෙන්නේ. මෙතන පොඩි ණය වගේක් තිබිලා ඒකත් ගෙව්වා. මේ ඒ ගෙවලා තමයි 16,039ක් බිල් එක තියෙන්නේ. ඉතින් මේ පොල් තෙලුත් එක්ක මේ හැම වියදමක්ම තමයි මෙතන මේ ගාන තියෙන්නේ. ඉතින් මම මාසේ ඉතුරු වියදම් ටික මේ විදිහට තමයි බැලන්ස් කරගත්තේ. ඉතින් ගොඩක් කට්ටියට අර කලින් වීඩියෝ එකේ දාලා තිබුණ නිසා තමයි මම බිල් එකත් මේ පාර දැම්මේ. ඉතින් අර තියෙන chance එක තමයි තොග බඩු කඩේකින් බඩු ගන්නකොට අපිට බඩු හම්බෙන්නේ තොග මිලට. එතකොට අපි මම නම් බඩු ගන්න කවදා සුපර් මාකට් එකකට යන්නේ නැහැ. මොකද සුපර් මාකට් එක බඩු ගන්න අපිට පහසු තැනක් වුණාට අපි වගේ සාමාන්‍ය පවුල අයට සුපර් මාකට් එක ගැලපෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. මොකද අපි හැමතිස්සෙම බලන්නේ මොනවා හරි රුපියලක් හරි අඩුවට බඩුවක් ගන්න. ඉතින් සුපර් මාකට් එකක තියෙන සාමාන්‍ය වෙළඳපොලේ තියෙන මිලට වඩා රුපියලක් හරි වැඩියෙන් තමයි බඩුවල මිල ගණන් යන්නේ. ඊළඟ දේ තමයි මාසේ කවර් කරගන්න බඩු මේ විදිහට වියදම විතරක් බලලා හරියන්නේ. අපි බඩු හරියට අසුර ගන්නත් ඕනේ. ඒ කියන්නේ නරක් නොවෙන්න අපි මාසෙම කල් තියා ගන්න පුළුවන් විදිහට අසුර ගන්නත් ඕනේ. මං ඔලිව් ඔයිල් එකකුත් ගත්තා පොඩි බියුටි කචල් වැඩකට. ඉතින් මම දැනට මෙන්න මේ වගේ අර ටොෆි බෝතල් ගෙනහැල්ලා ටොෆි බෝතල් වල තමයි බඩු අහුර ගන්නේ. මම ඉතින් වලට කලිනුත් කිව්වනේ මං කැටයක් එකතු කරනවා කිචන් එකේ මට ඕනි දේවල් ගන්න කියලා. ඉතින් ඒ කැටේ තාම එකතු කරගෙන යන ගම. ඉතින් මං හිතනවා ඒක තව මාස 2කින් වගේ ඔක්කොම සල්ලි ටික කොටු ටික කපලා මට ඒ ගාන එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එදාට මම කිචන් එක මගේ කිචන් එකට මට ඕනි කරන බඩු හැම එකම ගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් එතකන් ලෝ බජට් විදිහට මෙන්න මේ වගේ තමයි මම වැඩේ හදාගෙන තියෙන්නේ. ඉතින් මේ බෝතලයක් රුපියල් 25කට 30කට වගේ කඩවල වලින් අපිට ගන්න පුළුවන්. ඉතින් මං අනිත් එක තමයි සෝයා මීට් වගේ දේවල් එහෙම මම දැකලා තියෙනවා ගොඩක් වීඩියෝ වල. එහෙමත් පැකට් තමයි ගොඩක් කට්ටිය ගන්න. ඉතින් සාමාන්‍ය පැකට් එක 150ක් වගේ වෙනවා. ඉතින් මම නම් පැකට් ගන්නෙ නැහැ, ලූස් තමයි ගන්නෙ. මොකද පැකට් වල රසකාරක පැකට් එකකුත් තියෙනවා. ඉතින් ඒක නැතත් සාමාන්‍ය සෝයා මීට් එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මං කවදාවත් පැකට් ගන්න නැහැ. මේ විදිහට ලූස් තමයි ගන්න. ඉතින් එහෙම ගත්තාම මම සෝයා මීට් 250ක 500ක් ගන්නවා. ඊට පස්සේ මට ඕන විදිහට රසට මම හදා ගන්නවා. මේ ඒ කියන්නේ පැකට් ගන්නකොට අපිට එතන පාඩුවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ 150 ගානේ හතරක් ගත්තත් රුපියල් 600ක් වෙනවා. එතකොට සෝයා මීට් 250ක් රුපියල් 600ක් වෙන්නේ නැහැ කීයටවත්.
ඒ විදිහට තමයි මම සොයා මිට් එහෙම ගන්නෙ. හැබැයි කොච්චර ගාණ වැඩි වුණත් මම මිරිස් කුඩු 3-5 කෑලි මිරිස් වගේ දේවල් කිරලා ගන්නෙ නැහැ. මොකද කිරලා ගන්නෙ කලවම් තියෙනවා කියලා තමයි අර එකපාරක් මම දැක නිවුස් වලට එහෙමත් කිව්වා. හැබැයි මම කිරලා ගන්නෑ. එක්කෝ මම වීලිච්ච මිරිස් කරල් ගෙනහැල්ලා කුඩු කරලා ගන්නවා. එහෙම නැත්නම් පැකට් තමයි අනිවාර්යෙන් ගන්නේ කොච්චර ගාණ වැඩි වුණත්. මේ විදිහට පැකට් තමයි ගන්නෙ. කහ කුඩු නම් මං මේ පාර අපි වගා කරපුවා වේලගෙන තියෙනවා. ඉතින් කොටා ගන්න තමයි තියෙන්නේ. එතකම් මම කහ කුඩු කඩෙන් ගෙනාවා. මොකද කහ කුඩු ගොඩක් සාමාන්‍යයෙන් යනවා අපේ දිහාට මේ කිරට කෑම හදන නිසා. ඉතින් වියලි මිරිස් කරල් ගේනකොට මම මිරිස් කුඩු හදන්න ගෙනාවේ නැත්තම් ග්‍රෑම් 100ක් විතර වගේ මේ ගේනවා මෙහෙම පපඩනුත් එක්ක. මොකද මස් මාළු නැති දවසට අපිට කන්න මස් මාළු කරවල එහෙම නැති දවසට පපඩමක් බෙදලා මිරිස් කරලා බෙදලා ගත්තාම හරිම රසයි. ඉතින් අපේ ගෙදර කට්ටිය කැමති එහෙම කන්න. ඉතින් මං වේලිච්ච මිරිස් කරලොත් ග්‍රෑම් 100ක් විතර අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් මම දැනට මේ වගේ අවම පහසුකම් යටතේ තමයි හැමදේම මම කුස්සියේ කරගන්නේ. ඉතින් පොඩි ලී කබඩ් එකක් තියෙනවා. මම ඒකේ තමයි මේ හැම එකම අහුරගන්නේ. එතකොට මීයෝ ඕන එහෙම යන්නේ නැහැ. මෙන්න මේ වගේ කබඩ් එක තමයි මම දාලා ඔක්කොම අසුරලා වහගෙන තියෙන්නේ. ඉතින් මම පොඩි කේක් බිස්නස් එකක් කරනවා. ඉතින් ඒකේ බඩුත් මේ විදිහට මම දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටූත් පේස්ට් සබන් ඒවා මේ කබඩ් එක ඇතුලේ දාන්න නැහැ, වෙනම තියන්නේ බකට් එකකට දාලා. මොකද නැත්තම් කෑම් වලට මේ වගේ සුවඳ යන නිසා. ඉතින් මෙන්න විදිහට තමයි මම මාසේ ග්‍රොසරි shopping එක කරගන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ඔයාලත් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ළඟම තියෙන bell icon එක click කරන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්.